අපි ආ ට්‍රිප් එකක් යනවා. දැන් අපි බලමු ඉස්සරහට වෙන විදිය. අක්කා ඉන්න අක්කගේ වොයිස් කට් එකක් අරගෙන බලමු. ගමන ගැන මොකක්ද කියන්නේ? මොකුත් කියන්න හිතෙන්නේ නැහැ. මේ ගමන අපි ප්ලෑන් කරපු ගමනක් නෙවෙයි. ගයිස් බලමු අපි ගිහිල්ලා අපේ මේක ප්ලෑන් කරලා තිබ්බේ. අපි ඉස්සල්ලාම කතරගම යන්න තමයි ප්ලෑන් කරලා තිබ්බේ. කතරගම වැන්දට පස්සේ කොහෙද යන්නේ කියලා තමයි ප්ලෑන් කරලා තිබුණ නැත්තේ ගයිස්. ඊට පස්සේ අපි ඉස්සල්ලාම ගයිස් ගෙදර ඉඳන් පිටත් වුණාට පස්සේ ඉස්සල්ලාම අත්තනගල රජමහා විහාරය වැඳ පුදා ගන්න ආවා. දැන් ඉන්නේ අත්තනගල රජමහා විහාරේ. අපිට චූටිම චූටි යාළුවෝ දෙන්නෙක් හම්බුණා ගයිස් මේ බාන්නකො. හරිම හුරතල් ඒගොල්ලෝ. ඊට පස්සේ අත්තනගල රජමහා විහාරයේ වැඳ පුදාගෙන අපි අපේ ගමන යන්න පිටත් වුණා. ඊට පස්සේ අපි දවල් කෑම ගන්න මග නතර කරා. අපි දවල්ට කෑම ගෙදරින් හදාගෙන ආවේ. අපි ඊට පස්සේ ආවේ සංකපාල රජමහා විහාරයේ වැඳ පුදා ගන්න. සංඝපාල විහාරයේ ඉතිහාසය ගැන කතා කරොත් සංඝපාල විහාරයේ දුඩුගැමුණු රජතුමාගේ හමුදා සේනාංග හිටපු පුස්සදේව කියන යෝධයෙක් ගැන සම්බන්ධ කතාවක් එක්ක තමයි මේ සංඝපාල විහාරය ගොඩ නැගිලා තියෙන්නේ. මෙතනින් එහාට ලොකු විස්තරයක් මම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට පස්සේ අපි පන්සලේ ඉන්නකොට වහින්න ගත්තා. කොහොම හරි මෙතනින් උඩට ගොඩක් යන්න පුළුවන්. වහින හින්දා මම ගියේ නෑ. මං ආපහු වාහනේට ආවා. අපි ඊට පස්සේ ආවේ උඩවල ජලාශය බලන්න. උඩවල ජලාශය බලන්න කියන්නේ කොහොමත් එතන යන්නේ. ඒ ගමන් නතර වෙලා ෆොටෝ ටිකකුත් ගහගෙන අපි ආපහු යන්න පිටත් වුණා. ඊට පස්සේ එතකොට අලියෙකුත් හම්බුණා. අලි දෙතුන්ෙන්ම හම්බුණා. කොහොම හරි වහිනවා වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ කොහොම හරි අපි ආවේ ලුණුගම් වෙහෙර ජලාශය මේ තියෙන්නේ. එතනට ගිහිල්ලා එතන වාහනේ නවත්තලා උඩට යන්න ඕනේ. එතන ගිහලා ෆොටෝ ටිකක් ගහගෙන එහෙම අපි ආවා. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ කතරගම දේවාලය වැඳගන්න. අපි දේවාලය ඇතුළට යනකම්ම දැනගෙන ඉන්නේ කතරගම දේවාලය අද පෙරහැරක් තියෙනවා කියලා. කොහොම හරි පෙරහැර කතරගම දේවාලය අවුරුදු පෙරහැර අපි ගියේ අප්‍රේල් 14නේ. අවුරුදු පෙරහැර යනකොට ටිකක් වහිනවා. ඒ වුණාට පෙරහැර පටන් අරගත්තට පස්සේ වහින එක නතර වුණා. නම් මෙතනින් යනවා මොකද කියන්නේ අඟුල දිගටම බලන්න.
යන පාර. ඉක්මනට අපි කිරිවෙහෙර වැඳලා ආපහු දේවාලයට එනකොට දේවාලෙන් එළියට ගිහුව පෙරහැර ආපහු දේවාලේ ඇතුළට ආපහු එනවා. මෙතන ඉඳන් තමයි හොඳටම බලා ගන්න පුළුවන් උනේ. බෝඩ් එකක් දාලා තිබ්බා කිඹුල්ලුත් ඉන්නවා කියලා යන්න එපා කියලා. එතන කට්ටිය හිටින්න අපි චුට්ටක් ගිහිල්ලා කකුල හොදාගෙන ආපහු ගොඩට ආවා. බහින්න ගියේ නෑ ඇතුළේ කිඹුල්ලු ඉන්නවා කියලා තියෙන හින්දා. මාළු ගොඩක් ඉන්නවා එතන. අයියෝ මිනිස්සෙක්ගේ අතේ අපි කෙලින්ම පිටත් උනේ රෑ 4 වෙන තැනට. මෙතන vlog එක ඉවර වෙනවා. හැබැයි තව දවසක vlog එකක් තියෙනවා. අපි දවස් 3ක ට්‍රිප් එකක් තමයි ගියේ.